ධර්මවන්තයන් සරණයි. තමන් කතා කරන බලාපොරොත්තු වෙන්නේ මේ නවග්‍රහයින්ට අයිති ආදසාවන්ට අයිති කාල සීමාවක් පිළිබඳව. ඔබගේ සාමාන්‍ය ධර්මවල මෑතික දුරක් කියන්නේ බලන්න උතුරදී ගියන්ට යනකොට උට ඒක දැන් හරි වැදගත් වෙනවා. දැන් මම ඉස්සරම කතා කරන ග්‍රහ මණ්ඩලයේ ධ්‍යාන පිළිබඳව. උදාහරණයක් පිළිබඳව. ඒ කියන්නේ රවි ග්‍රහයට අවුරුදු 6ක් අයිති. ආදසාව අවුරුදු 6ක් අයිති. සතු ග්‍රහයට අම්මට මවට අවුරුදු 10ක් අයිති. මතක තියාගන්න. ගුරු ග්‍රහයට අවුරුදු 16ක් අයිති. බුධ ග්‍රහයට අවුරුදු 17ක මහදසාවක් අයිතිකම තියෙනවා. ශුක්‍ර ග්‍රහයට අවුරුදු 20ක් අයිතිය තියෙනවා. කුජ ග්‍රහයේ මහදසාව අවුරුදු 7යි. රාහු ග්‍රහයට අවුරුදු 18ක්. සෙනසුරු ග්‍රහයට නැත්නම් ශනි ග්‍රහයට අවුරුදු 19ක මහදසා අයිතියක් තියෙනවා. කේතු ග්‍රහයට අවුරුදු 7යි. මම අදත් ඔබට මතක් කරන්න රවිගේ මහදසාව අවුරුදු 6යි. සතුගේ මහදසාව අවුරුදු 10යි. ගුරුගේ මහදසාව අවුරුදු 16යි. බුධගේ මහදසාව අවුරුදු 17යි. ශුක්‍රගේ මහදසාව අවුරුදු 20යි. කුජගේ මහදසාව අවුරුදු 7යි. රාහුගේ මහදසාව අවුරුදු 18යි. සරස්වතිගේ මහදසාව අවුරුදු 19යි. කේතුගේ මහදසාව අවුරුදු 7යි. එතකොට මේ ග්‍රහදසා මේ ග්‍රහයන් ඉදන අනුපිළිවෙල තමයි රවි, සඳු, කුජ, බුධ, ගුරු, ශුක්‍ර, ශනි, රාහු, කේතු කියන විදිහට. එතකොට මේ අනුපිළිවෙල මතක තියාගන්න ඔබගේ සාමාන්‍ය දැනුමට මේ ප්‍රයෝජනවත් වෙන බව තමයි මගේ හැඟීම. එතකොට මේ දසාවල ජීවන අනුපිළිවෙල තමයි රවි ලැබෙනවා, සඳු ලැබෙනවා, සඳුට පස්සේ කුජ ලැබෙනවා, කුජට පස්සේ රාහු ලැබෙනවා. ඒක රාහු ලැබෙනවා කුජට පස්සේ. රාහුට පස්සේ ගුරු ලැබෙනවා. ගුරුට පස්සේ සෙනසුරු ලැබෙනවා. සෙනසුරුට පස්සේ බුධ ලැබෙනවා, බුධ ග්‍රහය. බුධට පස්සේ කේතුට අවුරුදු 7ක් කේතු ග්‍රහය ලැබෙනවා. කේතුට පස්සේ ශුක්‍රට අවුරුදු 20ක්. ශුක්‍රට පස්සේ රවිට අවුරුදු 6ක්. ඒ විදිහට තමයි දසාව යන්නේ. එතකොට අපි දැන් මෙහෙම හිතමු දැන් කෙනෙක් කේතුගෙන් ඔබගේ කේන්ද්‍රය අර පහළම ඇති අපි හිතමු කේතුගේ මොකක් දසාවක් ඔබ ලියන්නේ මේ සෝත දසාව මෙන්න මේ විදිහයි. එතකොට ඒක මේ අනුපිළිවෙලට තමයි දෙන්නේ. අපි දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු කේතු ලැබුවක් කියලා කෙනෙකුට අවුරුදු 4ක් විතර උපත්ති ඊට පස්සේ නැවත උන්ට අවුරුදු 20ක කාලයක් ශුක්‍ර තමයි ලබන්නේ. ශුක්‍ර අවුරුදු 20ක උනායි තුන එනම රවි අවුරුදු 6යි ඔය විදිහට තමයි අනුපිළිවෙල යන්නේ. ඔබටත් පුළුවන් ඔබට යන දසාවල් මොකක්ද කියලා බලා ගන්න. ඉතින් ඔබ සමට ජය වේවා.